පොඩි වාහනේ ඉඳලා අපි ගත්තොත් ඇල්ටෝ රථයේ ඉඳලා වැගන්රාර් බටි වෑන් එක මේ සියලුම වාහන මිල ඉහළ යාම සිදු වෙන්න පුළුවන්. වාහන ආනයනයෙන් බදු ආදායම දෙගුණ වෙයි. රුපියල් බිලියන 904ක ආදායමක්. මූල්‍ය මණ්ඩල රැස්වීමේදී මහ බැංකුව අධිපතිතුමා පැවසුවා 2025 වර්ෂය තුල ඩොලර් බිලියන 2කට අධික ප්‍රමාණයක වාහන ආනයනය කරලා තිබෙනවා. නමුත් මේ අලුත් අවුරුදු 2026 එතරම් ලොකු ඩොලර් ප්‍රමාණයක වාහන ආනයනයක් අපේක්ෂා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මොකද හේතුව කියනවනම් 2025 වර්ෂයේ අගභාගයේ වෙද්දී වාහන ඉල්ලුම ගොඩාක් අඩු වුණා. දැන් වෙද්දී ගොඩාක් වාහන සේල්වල අලුත් වාහන තිබෙනවා විකින්නේ නැහැ. දැඩි අවශ්‍යතාවයේ තිබ්බේ කට්ටිය මුලින් වාහන ගත්තා. දැන් මිනිස්සු මීටත් වඩා තව අඩු වෙනකම් බලාපොරොත්තු වෙනවා. නැත්තම් අලුත් වාහනයක් ගන්න ගොඩක් කට්ටියට සල්ලි නැහැ. සල්ලි තියන අය කලින්ම ගත්තා. ඉතින් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම වාහනයක් රෙජිස්ටර් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් Hilux එකකට වගේ මාසෙකට ලක්ෂ 4ක් වගේ ගෙවන්න වෙනවා රජයට දඩ මුදලක් විදියට. WagonR එකකට වගේ නම් රුපියල් 50000ක වගේ දඩ මුදලක් ගෙවන්න වෙනවා. Honda Vezel එක ලක්ෂ 1.5කට වඩා වැඩි දඩ මුදලක් ගෙවනවා එක මාසයකට විතරක්. ඉතින් වාහන ගෙන්නන අය දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම වාහනේ විකුණන්න බලනවා. එහෙම නැත්නම් දැන් කරන දෙයක් තමයි අඩුවට විකුණන්න නැතුව වාහනේ රෙජිස්ටර් කරනවා කාගේ හරි නමකට. ඊට පස්සේ රෙජිස්ටර් වාහනයක් විදියට විකුණනවා. රෙජිස්ටර් වුණාට මේක බ්‍රෑන්ඩ් නිව් කියලා තමයි කියන්නේ. මොකද 0 මයිලේජ් නමුත් රෙජිස්ටර් වාහනයක්. මොකද අර දින 90ක් ඇතුළත අනිවාර්යයෙන් විකුණ ගන්න බැරුණොත් රෙජිස්ටර් කරනවා. මොකද එයාලට අවශ්‍ය කරන ලාභේ කවර් කරගන්න බැරුව විකුණන්නේ නැහැ. අපි නිතරම අලුත් වාහන ගැන කතා කරනවා. නමුත් අලුත් වාහන ගන්න බැරි ගොඩක් අය මේ වීඩියෝස් බලනවා කියලා මම දන්නවා. ඉතින් ඒක නිසාම ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද කියලා අද අපි බලමු. ඉතින් මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Suzuki Swift VXL 2011 කාර් එක. ඉතින් මේක මේ දවස්වල ලක්ෂ 40 හෝ ඊට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මේක හොඳ කාර් එකක් වෙළඳ පොලේ තියෙන අනිත් වාහනත් එක්ක සාපේක්ෂව බලද්දි. හැබැයි ඔබට ලක්ෂ 40ට තව ලක්ෂ 15ක් විතර දාන්න පුළුවන් නම් ඔබට බ්‍රෑන්ඩ් නිව් Daihatsu Mirai එකක් එහෙමත් නැත්නම් Suzuki Japan Alto කාර් එකක් මෙන්න මේ වගේ වාහනත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ Suzuki Swift එකක් වගේ මිලදී ගාදී suspension noise එක ඒ වගේම clutch issues වගේ තියෙනවා නම් මේ manual වගේ වාහනයක හොඳට check කරලා බලලා ගන්න පුළුවන්. ඉතින් මොකද ජීව දාදී අර චරබර ගාලා සද්ද එනවද ඒ වගේම knock එකක් වගේ එනවද මේ වගේ හොයලා බලලා අන්තිමේදී service history එක වගේම documents clearව තියෙනවද කියලා බලලා වාහනේ මිලදී ගන්න පුළුවන්. මේ වගේන repairs ඕනම වගේ garage එකකින් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ මේ දකින්නේ Toyota Taiza Honda Vezel වාහන සෙට් එකක් ඊරෑ එළියට දාන ගමන් ඉතින් මේ වගේ අලුත් වාහන ගොඩක් ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. මේ විදිහට වාහන ගොඩක් එනවා. නමුත් මේ ඊයාපු වාහන වල විශේෂත්වය තමයි ජපානයේදී ඔක්ෂන් වලින් අඩුවට ගත්තේ වාහන සෙට් එකක් මේක. ඉතින් මේවා ලංකාවේ වෙළඳ පොලේ අනිත් වාහන වලට වඩා අඩුවට විකිනෙනවා. ඉතින් මේ තියෙන්නේ Suzuki Alto 2015 ලක්ෂ 20 40 වගේ අතර මුදලක් තියෙනවා නම් පළවෙනිටම ගන්න වාහන විතර ගොඩක් දෙනෙක් තෝරාගන්නේ මේ Suzuki Alto එක. ඉතින් Suzuki Alto 2015 කියන්නේ අද වෙද්දී අවුරුදු 11ක් විතර පරණ කාර් එකක්. ඒ වුණත් තාම හොඳට පදින්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වගේ තියාගෙන ඉන්න වාහන ලංකාවේ ඕන තරම් තිබෙනවා. ඉතින් මේකේ විශේෂත්වය ඇයි හැමෝම ගන්න මේක? නඩත්තුව ඊටාම පහසුයි. මේ වගේ පාර්ට්ස් අඩුවට හැමතැනම හොයාගන්න පුළුවන්. සර්විස් කරන්න ඔයිල් චේන්ජ් කරලා පොඩි රිපෙයාර්ස් આવොත් ලොකු ඉදමක් යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. හොඳම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබෙනවා. ඒක නිසා රෙන්ටල් කරන්න වගේ වාහන රෙන්ට් එකට දෙන්න ලොකු හයර් දුවන්න පික්මේ දුවන අය මේ වගේ කට්ටිය මේ වගේ වාහනයක් තමයි තෝරගන්නේ. ඉතින් මේකක් ගද්දි බලන්න තියෙන පොඩි දේවල් බේසික් එන්ජින් එකේ ක්වොලිටි එක බලන්න ඕන. එන්ජින් එකේ නොයිස් එනම ভাইබ්‍රේෂන් වගේ දේවල් හැහෙනවද? ඒ වගේම තමයි එන්ජින් මවුන්ට්ස් වගේ දේවල් චෙක් කරලා බලලා අන්තිමේදී ඩොකියුමන්ට්ස් ක්ලියර්ද කියලා බලන්න. මොකද සමහර වාහන තිබෙනවා වාහනේ විකුණන්න දාලා තියෙන්නේ ඕනර්ෂිප් එකේ යම්කිසි ආයතනයක නමක් තිබෙනවා. ඒ කියන්නේ ලීස් එක අරන් ඒ ආයතනයට තාම මෙයා ගෙවන්නත් තියෙනවා. එහෙම ආයතනයක නමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා මේක ගෙවලා ඉවරයි කියලා ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඉල්ලගන්න. ඉතින් සමහර අය වාහනේ ගත්තට පස්සේ ආය වෙන කෙනෙක්ට පවරන්න ඇති තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් ගොඩක් හදිස්සියට වාහනේ හොඳට රනින් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ගන්නවා. ඩොකියුමන්ට්ස් අවුල් ක්ලියර් නැහැ. ඉතින් මේ වගේ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන මම වෙනම වීඩියෝ එකක් කරලා තිබෙනවා. මෙන්න තවත් Suzukiලා නිෂ්පාදනය කරන Suzuki S-Clio 2010 කාර් එකක්. මේක දැන් වෙද්දී ලක්ෂ 33කට වගේ ගන්න පුළුවන්. ඉතින් වාහන එන්න කලින් මේ වගේ වාහන ලක්ෂ 40 42කට වගේ විකුණුණා. ඉතින් මේ වගේ කාර් එකක් මිලදී ගද්දි සැලකිලිමත් වෙන ප්‍රශ්න තමයි ගියර් shift problem එක. හරියට ගියර් මාරු වෙනවද කියලා හොඳට බලලා ගන්න ආයි තියෙන පොඩි ප්‍රශ්න. ඉතින් ඒවා හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ fuel economy ගැන කතා කරද්දී 13 16 තමයි city එකේ පෙන්වන්නේ. highway එකේ එහෙම යනවා නම් 20 22 වගේ කරනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් හොඳ වාහනයක්.
නඩත්තුව ඉතා පහසුයි සුසිකි වාහන. මෙන්න තවත් සුපිරිම කාර් එකක්. මේක තමයි Toyota Starlet 2002. මේකේ මිල තමයි ලක්ෂ 32ක් විතර. කලින් මේවා ලක්ෂ 40නුත් උඩ විකුණුණා. Starlet එකක් කියන්නේ ඇත්තටම පොඩි කාර් එකක්. සාමාන්‍යයෙන් මේක Alto එකටත් වඩා පොඩි වගේ පෙනුමක් තියෙන කාර් එකක්. මේකට කියන්නේ පොකට් රොකට් කියලා. ඒ කියන්නේ සාක්කුවේ අර සාක්කුවනේ පොකට් එක කියන්නේ. ඒ වගේ ඉතා කුඩා නමුත් ඉතා වේගෙන් යන්න පුළුවන් කාර් එකක් මේක. ඉතින් මේක ගොඩක්ම කොල්ලෝ කෙල්ලෝ ආස කාර් එකක් කිව්වොත් මම හරි. සමහරට අවුරුදු 35ට වඩා වැඩි පුද්ගලෙක් නම් ඔයා මේකට ආස නැති වෙන්න පුළුවන්. නමුත් ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ආස කාර් එකක්. ඉතින් මේක තමයි මම මේ කතා කරන වාහන අතරින් ගොඩක් ආස. ඒ විතරක් නෙවෙයි මේන්ටේන් කරන්න ගොඩක් ලේසි. මේවා හදන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි මේකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක පරණ වෙන්න හොඳ වටිනාකමක් තියෙන කාර් එකක්. මේවා මිලදී ගත්තී බලන්න ඕන දෙයක් තමයි හෙඩ් ගෑස්කට් ෆේලියර් එකක් තියෙනවා. අර ඕහීට් වගේ වෙන ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒවත් බලලා හොඳ ඉන්ස්පෙක්ෂන් එකක් දාලා ටයිමින් බෙල්ට් වගේ රීප්ලේස් කරන්න වෙනවා. මේවා කාලෙන් කාලෙට ඉතින් ඒවා කරලා තියෙනවද කියලා බලන්න ඕන. ඔයිල් මික්ස් වෙලා වයිට් කළු සුදු දුමක් වගේ එනවා. ඒ වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒවා නම් පොඩි රිපෙයාර්ස් ඒවා හදා ගන්න පුළුවන්. මේකෙත් ෆියුල් ඉකොනොමි එක ගැන කතා කරද්දී අර සුසුකි ඇල්ටෝ කාර් වගේ එච්චරම කරන්නේ නැහැ. නමුත් 12 16 අතර කරනවා. මේක ජපාන් වාහනයක්. ජපානයේ නිෂ්පාදනය කරන එකක්. අර එස්ලියෝ කියන කාර් එක ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක ජපාන් JDM කාර් එකක් කිව්වොත් මම නිවැරදි. ඉතින් ඒක නිසාම තමයි හොඳ ඉල්ලුමක් තියෙන ජපානයේ ඩොමෙස්ටික් මාකට් වලට හදපු වාහන තමයි ලංකාවේ ගොඩක් මේ Starlet අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට ඔබට මම කතා කරන්නේ මයික්‍රෝ පැන්ඩා කාර් එක. ඉතින් මේ වෙද්දි මයික්‍රෝ පැන්ඩා කාර් එකක් ලංකාවේදී අපිට මිලදී ගන්න පුළුවන් 2015 වර්ෂයේ නිෂ්පාදනය කරන එක ලක්ෂ 28කට විතර. මේ කියන්නේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන වාහන. මම දැක්කා වෙළඳ පොලේ අද වෙද්දි ලක්ෂ 25ටත් එකක් විකුණන්න දාලා තිබ්බා. නමුත් ඒක සාපේක්ෂව බලද්දී මේ හොඳ කාර් එකකට වඩා තව හදන්න දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේවත් හොඳට හොයලා බලලා වාහනේ මිලදී ගන්න. ඉතින් මේ වගේ පොඩි කොමන් ඉෂුස් ටිකක් තියෙනවා. බිල්ඩ් ක්වොලිටි එකේ ඉෂුව එකක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට අර සුසුකි ඇල්ටෝ වගේ හැම පාර්ට්ස් එකක්ම තියෙන්නේ නැහැ. ටිකක් හොයාගන්න ඕනේ. මේකෙත් එන්ජින් නොයිස් එකක් එහෙම එනවා. ඒ වගේම තමයි AC ඉෂුස් තියෙනවා. කම්ප්‍රෙෂර් එක එහෙම දාගන්න වෙනවා. ඒ වගේම ඔබ දන්නේ කියන කෙනෙක් එක බලලා මේ වගේ වාහනයක් මිලදී ගන්න පුළුවන්. ඒකතොර ලොකු ඇක්සිඩන්ට් රිපෙයාර්ස් තියෙනවද? මේ වගේ ඒවා ඇසි එහෙම ඇද වෙලා තියෙනවද කියලා බලලා වාහනේ මිලදී ගන්න පුළුවන්. මේවා 10ක් 14ක් තමයි ෆියුල් ඉකොනොමි එක කරන්නේ. ඉතින් මේවා චයින වලින් වගේ පාර්ට්ස් ගෙනලා ලංකාවේ තමයි ඇසෙම්බල් කරන්නේ මයික්‍රෝ පැන්ඩා. කාලයක් නම් ඇසෙම්බල් කරපු වාහන ගෙඩි පිටින්මත් ගෙන්නුවා. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් ඩස්ටුන් රෙඩිගෝ 2016 කාර් එකක් මේක. ඉතින් මේකේ මිල ගැන සඳහන් කරද්දී ඔබට ගන්න පුළුවන් ලක්ෂ 30කට. මම මෙතනදී කතා කරන්නේ දැන් ගොඩක් දුරට මෙතනදී මම කතා කරා ලක්ෂ 30 ආසන්න කාර්. හැබැයි ලක්ෂ 30කට 2016 වාහනයක් කතා කරේ මේක විතරයි. ඩස්ටුන් රෙඩිගෝ 2016. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් කාර් 2002 2005 වගේ කතා කරේ මේක ටිකක් අලුත් වාහනයක්. කලින් මේ වගේව ලක්ෂ 40ට විතරක් විකුණුණා. ඉතින් මේකෙත් බලන්න තියෙන එන්ජින් නොයිස් වයිබ්‍රේෂන්, ඒතකොට බ්‍රේක් හැම හොඳට තියෙනවද? ඉතින් ඒ වගේ ඒවා බලලා වාහනේ ගන්න පුළුවන්. ඉතින් මේ කාර් එකක් ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් ඉස්සර වගේ ඉන්දියාවේ, ජපානයේ, චීනයේ කියලා ලොකුවට මාකට් වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඉදිරියේදී නිෂ්පාදනය කරන ගොඩක් ඉලෙක්ට්‍රිකල් කාර් නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ. ගොඩක් දුරට චීනයේ සමාගම්, ඇමරිකාවේ වගේ සමාගම් චෙන්නයි වලට අරන් ගිහිල්ලා තියෙනවා. චෙන්නයි වල එකලස් කරලා වෙන රටවල් වලට ආනයනය කරනවා. ඉතින් මේ තියෙන අතහැරලා දාපු රජයේ වාහන කියන පේජ් එකෙන් දාපු වීඩියෝ එකක්. ඉතින් මේ වගේ වාහන තව රජයේ අමාත්‍යාංශ වල යටතේ වාහන ගොඩක් තිබෙනවා. මේ වගේ වාහන ඉක්මනින්ම වෙන්දේසි කරලා විකුණන්න ඕන. මොකද මේවා ගන්න බලන්න ගොඩක් කට්ටිය එළියේ ඉන්නවා. ඇත්තටම වෙන්දේසිය කරද්දී සාධාරණ හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඕන. වැඩිම ලන්සුව මත මේ වාහනේ විකින්න ඕන. නැත්නම් ලේකම්වරයාගේ හිතවත් මිතුරන්ට නැතුව සාධාරණ මේක වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මේ වගේ තව වෙන්දේසි කිහිපයක් ඉදිරියේදී තියෙන නියමිතයි. ඉතින් ඒ වගේන අපි අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම තව නැවත වීඩියෝ එකක් හමු වෙනවා. ඔබට සුබ දවසක්. සිලෝන් ටෙසරි.